أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ಬ್ರಿತಾನಿಯಾ ಟಿಲ್ಫೋರ್ಡ್ ಮಸ್ಜಿದ್ ಮುಬಾರಕ್ ಹಿ ಅಹಮದಿಯಾ ಮುಸ್ಲಿಂ ಜಮಾತಿ ಆಧ್ಯಾತ್ಮಿಕ ನಾಯಕ ಪಸ್ವನಿ ಖಲೀಫಾವರಯ ವನ ಹಜರತ್ ಮಿರ್ಜಾ ಮಸ್ರೂರ್ ಅಹಮದ್ ಖಲೀಫತುಲ್ ಮಸೀಹ್ ಅಲ್ ಖಾಮಿಸ್ ಅಯ್ಯದಹುಲ್ಲಾ ತಆಲಾ ಅಲ್ ಅಜೀಜ್ ತುಮಾರನ್ ವಿಸಿನ್ දේශනා කරන ලද ක්‍රිස්තු වර්ෂ 2025 ඔක්තෝබර් මාස 10 වෙනි දිනයේ සිකුරාදා ඛුත්බා දේශනාවේ සාරාංශය මෙසේය. මෙම කුත්බාවේ තේමාව මක්කම ජයග්‍රහණයෙන් පසුව සිදු වූ සුළු සුළු ගැටුම් හා යුද්ධ පිළිබඳ විස්තරය සමග තබ්බුක් යුද්ධයේ පසුබිම හා නබිනායක සල්ලල්ලාහුතුමාන්ගේ යහපත් චරිතය ගැන පැහැදිලි කිරීම. නබිනායක සල්ලල්ලාහුතුමාන්ගේ මක්කම ජයග්‍රහණයෙන් පසු හුනයින් යුද්ධයේද ඇතිවිය. එහිදී එම යුද්ධය අවසන් වූ පසු එතුමාණන් ජීරානා ස්ථානයේ සිට මදීනාව බලා පිටත් විය. එහෙත් ඇතැම් ප්‍රදේශවලට ඉස්ලාමීය දූත පුවත ප්‍රචාරය කිරීම පිණිස එතුමාණන් කුඩා කණ්ඩායම් බෙදා එහි නායකවරුන් පත් කරවා එව්වේය. පළමුවෙන් හසරත් කයිස් බින් සාද් බින් උබාදා තුමාගේ කණ්ඩායම. මෙම කණ්ඩායම හිජරි වර්ෂ 8 දී එවන ලදී. ඒ සඳහා නබිනායක සල්ලල්ලාහුතුමාණන් එක් සුළු කණ්ඩායමක් හසරත් මුහාජිර් අබි උමයියා තුමාගේ මඟ පෙන්වීම යටතේ ඕමාන් රටේ අගනුවර වූ සන්ආ වෙතද හසරත් සියාද් බින් රුබයි තුමාගේ මඟ පෙන්වීම යටතේ හිස්රුල් මවුත් වෙතද කයිද් බින් සාද් තුමාගේ මඟ පෙන්වීම යටතේ 400 දෙනෙක් ඇතුළුව ඕමානයේ සදා නම් වූ ගෝත්‍රිකයන් වෙතද එව්වේය. සදා ගෝත්‍රයේ නායක සියාද් බින් හාරිස්ට මුස්ලිම් වරුන්ගේ කණ්ඩායමක් තම මිනිසුන්ට පහර දීමට සූදානම් වී සිටින්නේ යයි සිතා ඔහු ආම නබිනායකතුමාණන් වෙත ගොස් ඉස්ලාමීය උද කණ්ඩායම ආපසු ගෙන්වන ලෙසද ගෝත්‍රයේ වගකීම තමා භාරගන්නේ ලෙසද ඉල්ලා සිටියේය. නබිනායක සල්ලල්ලාහුතුමාණන් එයට එකඟ විය. දින කිහිපයකට පසු ඔහු ඉස්ලාමීය වෙළඳගෙන ඉස්ලාමීය බලයෙන් පතුරවන ආගමක් නොවේ යයි හඳුනාගත් පසු ඔහුගේ ගෝත්‍රයේ සියලු දෙනාද පසුව මුස්ලිම් වරුන් බවට පත් වූහ. නබිනායක සල්ලල්ලාහුතුමාණන් ඔහුව තම ගෝත්‍රයේ නායකවරයායි පත් කළේය. දෙවැන්න හසරත් උවයිනා බින් හිසන් ෆසාරි තුමාගේ කණ්ඩායම මෙම කණ්ඩායම හිජරි වසර 9 මුහර්රම් මාසයේ බනු තමීම් මිනිසුන් වෙත එවන ලදී. මේ සිදු වූයේ නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ අනපරිදි සකාත් ධන සම්පත් අය කිරීම සඳහා හසරත් බිෂර් බින් සුෆියාන් තුමාව පත් කරවන ලදී. ඔහු වැරදරා බනු කුසාආ මිනිසුන්ගෙන් සකාත් අය කිරීමට ඔවුන්ගේ ධනයන් එක්රැස් කළේය. එවිට බනු තමීම් ජනයා එයට එරෙහිව නැගී සිටියෝය. එතන කෝලාහලයක් ඇති නොවීමට සිතා ඔහු වහාම මදීනාවට පැමිණ සිදු සිද්ධිය ගැන නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට දන්වා සිටියේය. එවිට නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා උයයිනා බින් හිසන්ව නායකවරයා ලෙස පත් කර ඔහු සමග අශ්ව බල සේනාවක් එනම් 500 දෙනෙකු ඇතුළුව එව්වේය. බනු තමීම් ජනයා මුස්ලිම් වරුන්ගේ පැමිණීම ඇසූ විගසින් සියල්ලම අත්හැර පැන දිව්වෝය. ඒ නිසා බනු තමීම්ගේ පිරිමින් 11 දෙනාද ස්ත්‍රීන් 11 දෙනාද ළමයින් 30 දෙනාද සිරබාරයට ගන්නා ලදී. පසුව බනු තමීම්ගේ ප්‍රධානීන් 70ක් හෝ 80ක් දෙනෙක් පමණ නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හමුවේ පැමිණියෝය. ඔවුන් කියා සිටියේ තමන් වෙත දක්ෂ කතිකයින් හා දක්ෂ කවියන් සිටින බවත් මුස්ලිම් වරුන් සමග තරග කිරීමට සූදානම් බවත්ය. එයට නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මෙසේ පිළිතුරු දුන්නේය. මාගේ පැමිණීමේ පරමාර්ථය දෙපිරිස අතර කතා තරඟ හා කවි තරඟ පැවැත්වීමට නොවේ. නුඹලාව අල්ලාහ් වෙත සමීප කරවීමටයි. නමුත් නුඹලාගේ අදහස තරඟයක් නම් එය යුද්ධයක් නොව නුඹලා තමන්ගේ දක්ෂකම පෙන්වනු අපිද එයට ප්‍රතිචාර කතාව හා කවියෙන්ම ලබා දෙන්නෙමු. අවසානයේදී දැනුම් තරඟය පැවැත්විය. මුස්ලිම් වරුන් ජයගත්හ. බනු තමීම් වරුන් පරාජය පිළිගෙන ඉස්ලාමීය වෙළඳගත්තෝය. නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඔවුන්ගේ සිරකරුවන් නිදහස් කරවා තෑගි භෝග ලබා දුන්නේය. එක් අයෙකුට දිර්හම් 500ක් බෙගින් ලබා දුන්නේය. එක් අවස්ථාවක බනු තමීම් ගෝත්‍රයේ අතර් බින් හාජිබ් ඉස්ලාමීය වෙළඳගෙන පසුව නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ට තෑග්ගක් ලෙස කිස්රා රජයෙන් දෙන ලද පටරෙදි වලින් නිපදවන ලද පොරොණයක් දුන්නේය.
එය දැක බොහෝ අය එය අල්ලා එහි අනර්ගත්වය ගැන කතා කරමින් සිටියෝය. මේ දැනගත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මෙසේ පැවසුවේය. දැනගනු මෙම වස්ත්‍රයටත් වඩා දෙවියන්ගේ මාර්ගයේ ජීවිතය පුද කළ ස්වර්ගස්ත වූ ශහීද් වූ සාදුතුමාගේ වස්ත්‍රය උසස්ය. කතුබා බින් ආමිර්තුමාගේ කණ්ඩායම. මෙම කණ්ඩායම හිජරි වසර 9 සෆර් මාසයේ කබාලා නම් ස්ථානයේ වෙතට එවන ලදී. බයිෂා නම් ස්ථානය ගැනද ප්‍රකාශ කර තිබේ. එහි මිනිසුන් දරදඬු හා අදමිටුවන් බැවින් ඔවුන් මත ප්‍රහාරය දෙන ලෙස නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අනකලේය. ඔවුන්ද මුස්ලිම් වරුන්ට එරෙහිව යුද්ධ කිරීමට පෙළඹූහ. යුද්ධයේ උණුසුම් විය. අන්තිමේදී සතුරන්ට පරාජයත් විය. ඔවුන්ගේ දේපල සම්පත් හා කාන්තාවන්ද මුස්ලිම් වරුන් යටතට පත් කරන ලදී. එලෙසම හදරත් සහාක් බින් සුෆියාන් කිලාබි රලියල්ලාහු තුමාගේ කණ්ඩායම. මේ හිජරි 9 රබියුල් අව්වල් මාසයේ බනු කිලාබ් ගෝත්‍රයේ විසූ කර්තා නම් තැනට එවන ලදී. ඉස්ලාමීය පුවත පිළිගැනීමට ඔවුන් සූදානම් නොවූහ. ඔවුන් සමග යුද්ධයක් ඇතිවිය. අන්තිමේදී ඔවුන්ට පරාජය හිමි විය. හදරත් අල්කමා බින් මර්සස් තුමාගේ කණ්ඩායම. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හිජරි 9 වෙනි වසර රබියුල් සානි මාසයේ ඉස්ලාමීය බටයින් 300 දෙනෙක් ඇතුළුව ජිද්දාහි වෙරළ ප්‍රදේශයකට වහාම එව්වේය. එසේ සිදුවීමට හේතු වූයේ අබිසීනියාවේ සිට ඇතැම් කොල්ලකරුවන් නැවක් මගින් ජිද්දා වෙරළබඩ ප්‍රදේශය වෙත ගොඩවී මක්කා වැසියන්ගේ ධන සම්පත් සූරා කෑමට සැලසුම් කළ බැවිනි. මුස්ලිම් වරුන්ගේ කණ්ඩායම එතනට එන්නේ යයි ආරංචිය ලැබූ සෙනින් ඔවුන් නැවෙන් පලා ගියෝය. මෙම සිද්ධිය තුළින් ඉස්ලාමීය ඉගැන්වීමක්ද අපට ලැබෙනු ඇත. හදරත් ඛලීෆතුල් මසීහ් අල් ඛාමිස් තුමාණන් මෙසේ පැවසුවේය. එවැනි ලද කණ්ඩායම් නායකවරයා තම සේනාවට ගින්දරට පනිනු යන අණක් පළ කළේය. එයට සේනාව එම අණ මත ක්‍රියා නොකළෝය. ඒ ගැන නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට දන්වන ලදී. එතුමාණන් කෝපයට පත්වී මෙසේ අවධාරණය කළේය. එම සේනාව තම නායකවරයාගේ එම අණ පරිදි ක්‍රියා කළහොත් නියත වශයෙන්ම ඔවුන්ට අවසන් දිනය දක්වා එයින් ගැලවීමට අවස්ථාවක් නොලැබෙන්නේය. අනට කීකරවීම යහපත් දෙයක් මත ඉටු කිරීම අත්‍යවශ්‍යයි. අන අයහපත් දෙයට නම් එයට කීකරවීමක් අවශ්‍ය නැත. හදරත් ඛලීෆතුල් මසීහ් සානි රලියල්ලාහු තුමාණන්ද මෙසේ පවසා ඇත. එනම් නායකවරයාගේ අන ශරීයතයේ ප්‍රතිපත්තිය මත නොවන්නේ නම් එයට කීකරවීම එනම් අවනත වීම අනවශ්‍ය යන්නයි. හදරත් ඛලීෆතුල් මසීහ් ඛාමිස් අයතුල්ලා බින් තුමාණන් අවසානයේදී හදරත් අලි රලියල්ලාහු තුමාණන්ගේ කණ්ඩායම ගැන මෙසේ පැහැදිලි කරේය. එනම් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හිජරි 9 වන වසර රබියුල් සානි මාසයේ 150 දෙනෙක් ඇතුළුව ෆිල්ස් බනු තායි වෙත එව්වේය. ෆිල්ස් යනු ඔවුන්ගේ වැඳ පුදාගත් ප්‍රතිමාවක්. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ අනපරිදියම ප්‍රතිමාව කඩා බිඳ දමන ලදී. බනු තායි ගෝත්‍රයේ බොහෝ දෙනෙක් සිරබාරයට ගන්නා ලදී. ඔවුන්ගෙන් අභාවයටපත් වූ හාතින් තායි සුප්‍රසිද්ධ පරිත්‍යාගලාභියාගේ දියණිය සෆානා තුමියද සිටියහ. එම අවස්ථාවේදී හාතින් තායි තුමාගේ පුත්‍රයා අදී නමැත්තාද සිරියාව බලා පැන දිව්වේය. අන්තිමේදී සෆානා තුමිය නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාන් වෙතට පැමිණ තමාට කරුණාව දක්වන්නයි ඉල්ලා සිටියාය. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එයට සමාව දී නිදහස් කර දෙමෙය. ඇය සිරියාවට ගොස් අදී සහෝදරයාව හමු වී වහාම නබිනායක තුමාණන් වෙත ගොස් කතා කර ලෙස ඉල්ලා සිටියේය. අදී නමැත්තා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හමු වී එතුමාණන්ගේ උසස් ක්‍රියා ආදර්ශය දැක ඉස්ලාමයේ වැළඳගත්තේය. පසුව ඔහු තායි ගෝත්‍රිකයින් කීප දෙනෙක් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හමු වී ඉස්ලාමයේ වැළඳගෙන ධර්මයට ඉමහත් සේවයක් ඉටු කළෝය. හදරත් උකාෂා බින් මූසින් තුමාගේ කණ්ඩායම. නබිනායක තුමාණන් විසින් මෙම කණ්ඩායම හිජරි 9 වෙනි වසර රබියුල් සානි මාසයේ එවන ලදී. අවසානයේදී තබුක් යුද්ධය ගැනද ආරම්භක විස්තරය ගැන ඉදිරිපත් කරන ලදී. මෙම යුද්ධය හිජරි 9 වෙනි වසර රජබ් මාසයේ එනම් ක්‍රිස්තු වර්ෂ 630 සැප්තැම්බර් මාසයේ සිදුවිය. මේ නබිතුමාගේ කාලයේ සිදු වූ අන්තිම යුද්ධයයි. තබුක් යන නාමය ලබා දීමට හේතුව වූයේ මෙම යුද්ධය තබුක් නම් ජල උල්පත සමීපයේ සිදු වූ නිසාය. කුර්ආනයේ මෙම යුද්ධයට සාඅතුල් උස්රා යන නමින් හඳුන්වන ලදී. මක්නිසාදයත් එම යුද්ධයේ බොහෝ මුස්ලිම් වරුන් දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු වූ හේයිනි. දැන් අරාබියේ බොහෝ ගෝත්‍රිකයින් ඉස්ලාමීය රාජ්‍යයට අවනත වූ බව දැක
ඇතැම් යුදෙව්වරුන්ද කිතුණුවරුන්ද මුනාෆික් වංචකයින්ද මුස්ලිම් වරුන්ව පරාජය කිරීමටත් නබිනායක සල්ලල්ලාහු විනාශ කිරීමටත් රෝමයේ අධිරාජ්‍ය රජතුමාගේ සහාය පැතීමට උත්සාහය කළෝය. ඒ සඳහා ණය වංචකයින් මදීනාවේ බොරු ආරංචිද පතුරුව හැරියෝය. එනම් රෝම වාසීන්ගේ රෝම අධිරාජ්‍යයේ රජතුමාට එරෙහිව සටන් වැදීමට මුස්ලිම් වරුන්ට සිරියාව බලා යෑමට අවස්ථාව සිදුවන්නේ යන්නත් නබිනායක සල්ලල්ලාහු තුමාන්ගේ මරණය ආසන්න වී ඇති බවත් ඔවුන්ගේ ආශාවයි. මේ ගැන තවත් වැදගත් විස්තර ලබන ඛුත්බා දේශනාවේදී ප්‍රකාශ කරන බව හදරත් ඛලිෆතුල් මසීහ් අල් ඛාමිස් සයිදුල් අබ්දුල් අසීස් තුමා නම් පැවසුවේය. අස්සලාමු අලයිකුම්.